වෙන කෙනෙක්ට ෂෙයා කරන්න හරි එහෙමත් නැත්නම් ඔයාගේ සෝෂල් මීඩියා account එකට link කරන්න හරි කොහොමද ඔයාගේ FB account එකේ link එක හොයාගන්නේ? මුලින්ම ඔයාගේ Facebook app එක open කරගෙන ඔයාට link එක හොයාගන්න ඕනේ profile එකට හරි එහෙම නැත්නම් page එකට හරි යන්න. දැන් අපි අද මේක කරමු profile එකෙන්. ඔන්න මං profile එකට ඇවිත් ඉන්නේ. දැන් ඔයාලට පේනවා මෙතන උඩ දකුණු අත පැත්තේ තිත් තුනක මාක් එකක් තියෙනවා. ඒක උඩ ටච් කරගන්න. ඊට පස්සේ මේ manage කියන එක පහු කරගෙන share කියන එකට ආවට පස්සේ අපිට පේනවා invite people to connect කියන එකට පහලින් දෙවෙනියට තියෙනවා share profile, තුන්වෙනියට තියෙනවා copy profile link කියලා. ඉතින් ඔයාලට මේ දෙකේම profile එකේ link එක copy කරගන්න හරි share කරගන්න හරි පුළුවන්. අපි share profile කියන එකට ගියොත් අපිට පුළුවන් මෙතනින් පහසුවෙන්ම අපේ friend කෙනෙක්ට messenger හරහා ඒ වගේම WhatsApp එකට එහෙම නැත්නම් group එකකට Instagram වලට ඊට පස්සේ තව මෙතනින් more දුන්නට පස්සේ තව එක platform වලට මේ අපේ profile එකේ link එක share කරගන්න පුළුවන්. ඉතින් මෙතනදී මෙහෙම ආවට පස්සේ මෙතන මේ උඩ කොටු හැඩයක mark එක උඩ touch කරගත්තොත් එතකොටත් profile link එක copy වෙනවා. එහෙමත් නැත්නම් මේ විදිහට ආවට පස්සේ මෙතන ආයිනේ copy link කියලා තියෙනවා. ඉතින් මේකෙන් copy කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් පහසුවෙන්ම අර විදිහට ඔයාලට friend කෙනෙකුට හරි තව කෙනෙකුට share කරගන්නත් පුළුවන්. නැත්නම් copy profile link කියන එක touch කරපු ගමනොත් profile එකේ link එක copy වෙනවා. ඉතින් මේ ක්‍රමය ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ තව තියෙනවා නම් social media account TikTok, YouTube, එතකොට තව Instagram වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයාගේ profile එකේ link එක ඒ වගේ share කරලා ඔයාව follow කරන්න හරි මොකක් හරි ඒ විදිහ දෙයක් දාලා ඔයාට පුළුවන් ඔයාගේ community එක තව වැඩි කරගන්න. ඒ කියන්නේ ඔයාගේ followers ලා ප්‍රමාණය, ඒ හරහා ඔයාලගේ video වල views ප්‍රමාණය වගේ දේවල් වැඩි කරගන්න පුළුවන්. එතකොට තව දෙයක් තමයි මේ social media account වල ඔයාගේ අර follow කරලා නැති අය ඉන්නවා නම් follow කරනවා වගේම ඒ අතරේ connection එකක් හැදෙනවා. එතකොට ඒ වගේ ඉන්න followers කෙනෙක්ට වැදගත් දෙයක් තියෙනවා නම් එයාලට ඇවිදින්න ඔයාලගේ account එකෙන් බලා ගන්න පුළුවන්. ඔයාලා දැකලා තියෙනවනේ දැන් ගොඩක් ලොකු TikTok account කරන කට්ටිය, YouTube කරන කට්ටිය ඔය වගේ එයාලගේ profile එකේ bio එකට හරි එහෙම නැත්නම් link එකක් විදිහට හරි add කරලා තියෙනවා එයාලගේ අනෙක් social media account. ඉතින් ඒ විදිහට කරගන්න පුළුවන් ඔයාලගේ followers ලා ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් ඔයාටත් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් මාව follow කරලා like එකක් දාන්න වගේම වැදගත් වෙයි කියලා හිතන කෙනෙකුට share කරන්නත් අමතක කරන්න එපා.